Hi guys. ඔක්කොමලාව සාදරයෙන් පිළිගන්නවා. ඉස්සල්ලාම සමාව වෙන්න ඕනේ මොකද මට වීඩියෝස් කරන්න වෙලා තිබ්බේ නැහැ. ඉතින් කරන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා කාලෙකින් පස්සේ මම හිතන්නේ සති දෙකක් විතර වෙනවා. ඒකෙන් පස්සේ තමයි මේ ෆස්ට්ම වීඩියෝ එක කරන්න කියලා හිතුනේ. මම මේ පාර මම පොඩක් වෙනස් දෙයක් තමයි කරන්න හදන්නේ. මම කතා කරන්න ඕන වෙලා තිබ්බේ මගේ ඇයිලා ෆේවරිට් එක්සර්සයිස් එකක් මේක. ඇයිලා තමයි අපි chest muscle එකට කරන bench press එක. ඒ ගැන සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. ඔයගලන්ට මේක ගැන කියන්න මේක ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මට කියන්න ඕනේ මං ඇවිල්ලා එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මාත් ඇවිල්ලා තාම ඉන්ටර්මීඩියට් බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙක්. මම මේක කරන්නේ හොබි එකක් වශයෙන් කම්පීට් කරන්නවත් මොකකටවත් නෙවෙයි. මගේ ෆිට්නස් එකට තමයි මගේ ගෝල් එක තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා මගේ දැනුම ඕගොල්ලන් එක්ක ෂෙයා කරන්න යන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම මේ තව මේ වැඩි දැනුමක් ඕන නම් මම හිතන්නේ ඕගොල්ලන්ගේ ජිම් එකේ පර්සනල් ට්‍රේනර්ස්ලා ඇති, ට්‍රේනර් කෙනෙක් ඇති. ඒගොල්ලන් මම හිතන්නේ මට වඩා ලොකු දැනුමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා ඒගොල්ලන් බොඩි බිල්ඩින් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා ඇති. ඉතින් ඒ ගැන වැඩියෙන් අවබෝධය කරගන්නවා. ඒක නිසා ඕගොල්ලන්ට මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ඔයගලන්ගේ ට්‍රේනර් හරි පර්සනල් ට්‍රේනර් කෙනෙක්ගෙන් හරි දැනගැනීම හොඳයි කියලා මම හිතනවා. ඉතින් guys ජිම් එකේ මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ඒගොල්ලන් weights ගොඩක් දාලා මේ කරන්න යනවා. ඉතින් ඒක නෙවෙයි ඉම්පෝර්ටන්ට්ම දේ ඇවිල්ලා ඔයාගේ කරන ඕනම එක්සර්සයිස් එකක ඔයාගේ ෆෝම් එක හරියට තියෙන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ එක්සර්සයිස් එක හරියට වෙන්නේ. අනිත් එක ඔයගලන්ට ගොඩක් දුරට ඉන්ජරීස් එම වෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන් ඔයාගේ ෆෝම් එක හරිනම්. ඒ වගේම තමයි බෙන්ච් ප්‍රෙස් එකෙත් හරි ෆෝම් එකක් තියෙන්න ඕනේ. weight එක ගොඩක් දැම්ම කියලා වැදගත් වෙන්නේ නැහැ. මොකද weight එක ගොඩක් අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපි measure කරන්නේ අපේ strength එක කොහොමද කියලා. එතකොට දවසින් දවස weight එක වැඩි කරන ගන්න එක අනිවාර්යෙන් important. ඒ ගමන්ම ෆෝම් එකත් හරියට තියෙන්න ඕනේ. මොකද ෆෝම් එක හරි නැත්නම් bench press එකේදී ඔයාට ගොඩක් shoulder injuries වෙන්න පුළුවන්, muscle imbalance වෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සල්ලාම අපි ෆෝම් එක ගැන තමයි හිතන්න ඕනේ weight එකට. අපි bench press එකේ ෆෝම් එක ගැන කතා කරද්දී මම හිතන්නේ ඒකේ කීපයක්ම තියෙනවා ෆෝම් එක හරියට කරන්නේ කොහොමද කියලා. ඉතින් ෆස්ට් එක ඇවිල්ලා ඔයාගේ ෆීට් මේ කකුල් දෙක ෆීට් එක පොළවේ මේ ගෑවෙන්න තියාගන්න ඕනේ කකුල් දෙකේම. ඒක උස්සන්න මෙම මේ ටෝස් වලින් හරි මේ හීල් එකකින් හරි මෙහෙම උස්ස කරොත් ඒ ෆෝම් එක වැරදි. ඉතින් හරියට ඒක මේ ග්‍රවුන්ඩ් එකේ ග්‍රවුන්ඩ් කරලා ඒක තියාගන්න ඕනේ ෆීට් එක. ඒක තමයි ෆස්ට් එක. දෙවෙනි එක තමයි ඔයාගේ ෂෝල්ඩර්ස් දෙක රිට්‍රැක්ට් කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ෂෝල්ඩර්ස් දෙක මේ දැන් බෙන්ච් ප්‍රෙස් එක ගන්නකොට අපි සමහර වෙලාවට මේ මසල් එක මෙහෙම මූව් කරන අවස්ථා තියෙනවා නේ. ඒ කියන්නේ අර කියමු අපි පුෂ් අප් එකක් කරනකොට මේ සමහර වෙලාවට මෙහෙම අර මේ ෂෝල්ඩර් එක මේ ඉස්සරහට යවන්නේ. අන්න ඒක පොඩ්ඩක් අපි හරියට හරි ගස්සන්න ඕනේ. මොකද මේම ඒ කියන්නේ මේක තිබ්බම ෂෝල්ඩර් එක මූව් කරන්නේ නැතුව බාර් එකෙන් විතරක් මේම ගන්නට ගන්න ඕනේ. ෂෝල්ඩර් එක එක තැන තියලා. එතකොට තමයි ෆෝම් එක හරියටම එන්නේ. ඊට පස්සේ එක තමයි ඔයාගේ chest එක පොඩ්ඩක් ඉස්සරහට පුෂ් වෙලා තියෙන්න ඕනේ. right? මේ කොහොමත් කකුල් දෙක පල්ලෙහා ග්‍රවුන්ඩ් කරලා තියෙද්දි අපිට මෙහෙම මේ වෙන්න ටිකක් අමාරුයි. හැබැයි සමහර එකලන් කුදු වෙලා බෙන්ච් ප්‍රෙස් එක ගහනවා. ඒක බයිතන්නේ වැරදි. ඉතින් chest එක පොඩ්ඩක් ඉස්සරහට පපුව ඉස්සරහට දාලා කරනකොට තමයි හරියටම ෆෝම් එක එන්නේ. එතකොට මෙතනින් පොඩි පේන ඇති මේ
මේ කර්ව් එකක් වගේ තියෙනවා. එතකොට තමයි මසල් එක ඉස්සරහට මේ කරන්න පුළුවන්. right. ඊට පස්සේ තමයි අපි බලන්න ඕනේ අපි ගන්න ඒ බා එකේ බෙන්ච් ප්‍රෙස් එකේ බා පාත් එක කොහමද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට අපි උඩ ඉඳලා මේ පල්ලයට ගත්තොත් බා පාත් එක එන්නේ මේ බෙල්ල ගාවට එන්න පුළුවන්. නැත්තම් සමහර පල්ලෙහා ලෝ ඒ කියන්නේ මේ හරියට වගේ බා එක ගන්න පුළුවන්. හැබැයි හරි බා පාත් එක ඇවිල්ලා උඩ ඉඳන් වගේ නිපල් එක ගාවට තමයි ගන්න ඕනේ ස්ට්‍රේට් මේ කෙලින් ගන්න ඕනේ. අනිත් එක මෙම උස්සනකොට සමහර වෙලාවට අපි රයිට් හෑන්ඩ් එක අපේ ඩොමිනන්ට් නම් ඔය ලෙෆ්ට් හෑන්ඩ් එක ඩොමිනන්ට් නම් සමහරකට බා එක මෙම මූව් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ් එක තමයි ඉස්සල්ලාම යන්නේ. එතකොට බා එක පොඩ්ඩක් ඇදේ තමයි බෙන්ච් ප්‍රෙස් එක කරන්නේ. ඉතින් එතකොට මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මටත් ඒක ගොඩක් වෙනවා. හැබැයි මම එතකොට හිතන්නේ මම මේ ඒ යන ඉස්සලාම රයිට් හෑන්ඩ් එක යනවා නම් මම එතකොට කොන්සන්ට්‍රේට් කරනවා ලෙෆ්ට් එකෙන් උස්සන්න. එතකොට මේ හරියටම ඒ බා පාත් එක හරියටම සෙට් වෙනවා. ඉතින් උඩ ඉඳන් ගන්නකොට ආයෙමත් නිපල් එක ගාවට ගන්න ආයෙමත් රිලීස් කරනකොට මේ අර දෙක කොන්සන්ට්‍රේට් කරලා ලිෆ්ට් කර right. අන්තිම එක තමයි ඔයාගේ weight එක ඔයා කන්ට්‍රෝල් කරන්න දැනගන්න ඕනේ. මොකද සමහර කෙනෙකුලා මම දැකලා තියෙනවා weight එක ගන්නකොට මමත් ඇත්තටම සමහර වෙලාවට කරනවා. මොකද weight එක වැඩියෙන් දාපුවම එච්චර කොන්සන්ට්‍රේට් කරන්නේ නැහැ. කෙලින්ම ගන්නවා මේ හිතන්නේ නැතුව ඉස්සරහට. ඊපස්සේ ආයෙමත් උඩට ගන්නකොට තමයි අමාරුවේ තේරෙන්නේ. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් උඩදී ඔයා එනකොට කොන්සන්ට්‍රේට් කරලා හෙමින් පල්ලයට ගන්න ඕනේ. ස්පෙෂලි ඔයා මේ මසල් එක බිල්ඩ් කරනවා නම්. ඉතින් එතකොට මේ කොන්සන්ට්‍රේට් කරලා ගත්තම මෙතනට ආයිත් පුෂ් කරනකොට ඒක එතන පොඩ්ඩක් වෙලා යට තියලා පොඩ්ඩක් පුෂ් කරන්න. එතකොට හොඳට කොන්සන්ට්‍රේට් කරලා තමයි ඒ බා එක ගන්න ඕනේ. එක පාර මෙහෙම චෙස්ට් එකට එවන්නේ නැතුව. ඊට පස්සේ තව වැදගත් එකක් තියෙනවා. ඒක තමයි හෙවි සෙට් එකක් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔයගොල්ලන් මතක් තියාගන්න ඕනේ ඔයගොල්ලන් මේ කරන බෙන්ච් ප්‍රෙස් එකේ මේ ඉස්සෙල්ලාම වෝම් අප් කරලා කරන්න. මොකද කොහොමත් එක්සර්සයිසස් කරන්න ඉස්සෙල්ලා වෝම් අප් කරලා තමයි අපි එක්සර්සයිසස් කරන්න ඕනේ. ඒ වුණාට ඔයගොල්ලන් හිතාන් ඉන්නවනම් ලොකු හෙවි සෙට් එකක් කරන්න ඒක ඉස්සෙල්ලාම ග්‍රැජුවලි තමයි අපි එතනට යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම වෝම් අප් කරලා මේ ඔයගොල්ලන්ගේ බෙන්ච් ප්‍රෙස් එක ඔයගොල්ලන් කරන්න ඕනේ. ඒක very important. මොකද මේ ඔයගොල්ලන්ට එතකොට ඉන්ජරිස් එම වළක්වන්න පුළුවන්. ඊට පස්සේ එක තමයි ඔයගොල්ලන් මේ අහලත් ඇති මම හිතන්නේ බෙන්ච් ප්‍රෙස් කරනකොට ඒ grip එකේ බා එකේ තියෙන grip එකේ adjustment එක. දැන් සමහර වෙලාවට අපි දුරට තියලා කරොත් ඒක වෙන chest muscle එකට තමයි වදින්නේ. ළඟටම කරලා කරොත් ඒක වදින්නේ tricep එකට. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපි හරියට දැනගන්න ඕනේ කොහෙද බාර් එකේ අපි අල්ලන්නේ කියලා අපේ chest muscle එකට ළඟින්ම නෙවෙයි පොඩ්ඩක් shoulder level එකෙන් ඈතින් අල්ලන්න ඕනේ. සමහර වෙලාවට බාර් එකේ ඒගොල්ලෝ මාක් කරලා තියෙනවා බාර්ස් වල. ඉතින් එතකොට අපිට පොඩ්ඩක් ලේසි ඒක බලන්න. ඉතින් ඒක තමයි මේ බා එකේ grip එක adjust කරන්න අපිට. ඉතින් මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඇවිල්ලා එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි අපිත් එක්ක ඉන්නවා එක්ස්පර්ට් කෙනෙක්. එයාගේ YouTube channel එකකුත් තියෙනවා,
fit with මලිත කියලා ඔයගලන්ගේ basic forms අර මේවා ඔක්කොම එයා හරියට පැහැදිලි කරනවා මම දන්නේ කාඩියෝ ගැන තව fitness ගැන ගොඩක් මේ gym එකේ ගොඩක් exercises routines sets ගොඩක් එයා කියලා දෙනවා. I think ගිහලා check කරලා බලන්න. ඉතින් මම මෙයාගෙන් දැන් මගේ මොන හරි තියනවා නම් මම දන්නේ නැති දෙයක් මෙයාගෙන් තමයි අහන්නේ. මොකද මෙයා මම දන්නේ චැම්පියන් කියලාද කියන්නේ කොහොමද කියන්නේ චැම්පියන් කෙනෙක් බොඩි බිල්ඩින් කම්පිටිෂන්ස් වල. ඉතින් මෙයාගෙන් අපි අහලා බලමු bench press එක ගහද්දී ස්ට්‍රෙන්ත් එකට වඩා මම දන්නේ ෆෝම් එක තමයි වැදගත් වෙන්නේ. මම දැන් මේකේ කිව්වා මේ සාමාන්‍ය අර කකුල් දෙක මේ පොළොවට තද කරලා ඒක තව මේ මොනවාද බාබෙල් එක මේ නිපල් එකට ගාවට හරියට ගන්න එකයි තව අර මේ මොනවාද එක අතක් ફોකස් කරලා උස්සන එක ඒවා ටිකක් කියලා දුන්නා. ඒකට අමතරව තව මොනවද තියෙනවද මේ bench press එකක් ගන්නකොට? bench press එක ගන්නකොට නැත්නම් දැන් බාබල් එක තියෙනවනේ. ඔව් බාබල් එක ගත්තොත් අපි chest එකට තමයි weight එක අරන් එන්නේ. දැන් chest එකට weight එක අරන් එනකොට අපි breathe in breathe out technique ගැන හරියටම concentration කරන්න ඕනේ. එතකොට weight එක උස්සද්දී එක අතකට වැඩි කරලා focus කරනවා අපි. ඒක control කරගෙන අත් දෙකින්ම හරියටම weight එක push කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ඔයාලගේ muscle imbalance එකක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. shoulder injuries දෙන්න පුළුවන්. shoulder injuries අනිවාර්යෙන් එන්න පුළුවන්. එතකොට ඔයාලා form එක technique එක තමයි හරියටම follow කරන්න ඕනේ. ඔව්. හැබැයි ඒතර weight එක වැඩි කරා කියලා වැඩක් නැහැ. form එක වැරදි නැහැ. form එක වැරදි නම් ඔයාලට injuries වැඩි වෙනවා. form එක වැරදි කියලා technique වැරදිද ඔයාලා bench press exercise ඕනම exercise එකක් කරොත් ඔයාලට weight වැඩි කරා කියලා ඔයාලට result හම්බෙන්නේ ඊට කලින් injury එකක් වෙනවා. right. ඒ result එක එන්න කලින් injury එකක් වෙනවා. ඒ නිසා ඔයාලා හරි technique එක form එකට හැම exercise එකක්ම කරන්න ඕනේ. right guys, ඉතින් ඒක තමයි තියෙන්නේ. ඔයා බලන්න fit with මලිත මේ මම link එක දාන්නම් bio එකේ ගිහලා check කරන්න තියෙන්නේ. see you guys. See you.